ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම වෙනදා වගේම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝවම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද මගේ මේ ලස්සන වීඩියෝ එකට. ඉතින් මං අද අරගෙන ආවේ ගස්වල හැමදාම මල් පිරෙන්න මම මොනවද කරන දේවල්, මම මොනවද දාන පොහොර වර්ග, ඒ වගේම ගස් කොහොමද ලස්සනට තියාගන්නේ, ඒ දේවල් කප්පාදු කරන්නේ කොහොමද වගේ ගොඩාක් දේවල් මං ඔයාලත් එක්ක අද මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ ළඟ තියෙන බෝගන්විලා පැල ටික. ඉතින් බෝගන්විලා හදනවා නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් ඊට කලින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ ළඟ තියෙනවා බ්ලූබෙරි පැලයක්. ඉතින් බ්ලූබෙරි වල කොහොමද ගහ පිරෙන්න ගෙඩි හැදෙන්නේ කියලා තමයි මම මුලින්ම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ බ්ලූබෙරි පැලේ මෙච්චර ලොකුවට තිබුණාට මේකේ ගෙඩි නැහැ. ඉතින් ගෙඩි එන්න නම් අනිවාර්යයෙන්ම මේකේ අතු කප්පාදු කරන්න ඕනේ. මම දැන් මේ හදන්නේ ඒ වැඩේ කරන්න. ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේකේ අතු කපනකොට මම ඔයාලට පෙන්නනවා වගේ මේ අත්තේ මුල් කොටසේ ඉඳලා, ඒ කියන්නේ අර දැල්ල වගේ තියෙන කොටසේ ඉඳලා ටිකක් ඇතුළට එනකොට මෝරපු කොටසක් අපිට හම්බ වෙනවනේ. මේ ඉත්ත ටිකක් මෝරලා වගේ තියෙන්නේ මෙන්න මේ වගේ. අන්න ඒ වගේ තැනකින් තමයි අපි මේ කප්පාදුව කරන්න ඕනේ. එතකොට අපිට ගෙඩි හැදෙන්නත් පොඩි ඉඩක්, ඒ කියන්නේ අඟල් 3ක් 4ක් විතර වගේ ඉඩක් තියලා තමයි අපි මේක කපන්න ඕනේ. එතකොට ඒ කොටසෙන් ආපහු දලු දාලා ගෙඩි හැදිලා එනවා. ඉතින් ඔයාලට හිතෙනවා ඇති මෙච්චර ලොකු ගහක් අනේ අපරාධනේ කපලා දාන්න කියලා. ඉතින් එහෙම කැපුවට පස්සේ තමයි හොඳට මේ ගහේ ගෙඩි එන්නේ. ඉතින් බලන්නකො මං ඔයාලට මේ ගහ කපනවා වගේම මේ ගහ කපලා හරියටම සතියකින් විතර වගේ මේකේ දලු දාලා ගෙඩිත් හැදිලා ආවා. ඉතින් මම මේ වීඩියෝ එකේම ඒකත් එකතු කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කපාගත්ත අතු විසික් කරන්නේ නැහැ. මේ විදිහට දඬු ටිකක් කපාගෙන මේක ආපහු පැල කරාම අපිට ගොඩාක් පැල ගන්න පුළුවන්. ඉතින් මම ඒ වගේ පැල ගොඩාක් හදාගත්තා. ඉතින් මම ඒවත් පැල කරලා මේ දවස් ටිකේ වහිනවත් එක්කනේ. ඉතින් හොඳට ඒකෙත් දලු දාලා හැදිලා තමයි තියෙන්නේ. ඉතින් බලන්නකො මේකේ කොච්චර ගෙඩි හැදිලාද කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ හරියටම සතියකට පස්සේ. ඉතින් ගහේ හොඳට දලු දාලා ගෙඩිත් ගොඩාක් හැදිලා තියෙනවා. ගහ පිරෙන්න ගෙඩි ගොඩාක් හැදිලා තියෙනවා. ඉතින් මං හිතුවා මේකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම ගොඩක් හිතන්නේ නැතුව මේ ගහේ අතු කැපුවේ. ඉතින් එහෙම තමයි. එක එක වර්ගයේ ගස් තියෙනවනේ නේද? ඒවා හදන්න ඕනේ විදිහ තියෙනවා. ඉතින් අපි ඒ දේ හරියට ඉගෙනගෙන හරියට කරොත් තමයි අපිට ගහක පළදාව හරියටම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මමත් ගොඩක් දේවල් වැරදිලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ වගේ තමයි මේ තිබ්බට පැලෙත් මට ඕනුනේ උඩ තට්ටුවේ මේ ස්ලැබ් එක තියෙන තැන පැල ටිකක් හදන්න. ඒ වුණාට රස්නෙත් එක්ක මට ඒ වැඩේ සාර්ථකව කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මම බිම පස්වලම මේ දේවල් හදන්න ගත්තේ. ඉතින් බෝගන්විලා නම් සරුවට හැදෙනවා. ඒකට හේතුව බෝගන්විලා අපි හදන්න ඕනේ හොඳට හිරු එළිය වැටෙන තැනක. මොකද මේ පැලේට ගොඩාක් හිරු එළිය වැටුනහම තමයි මේකේ මල් ගොඩාක් පිපෙන්නේ. ඔන්න ඒක එක ටිප් එකක්. අනිත් එක තමයි මේ මල් ආවට පස්සේ අනිවාර්යයෙන්ම මල් ටික පර වෙලා ගියාම ඒ මල් ටික පර වෙච්ච කොටස කපලා අපි අයින් කරගන්න ඕනේ. එතකොට තමයි ආයෙ එතනින් දලු දාලා නැවත ආපහු මල් පිපෙන්න ගන්නෙ. අනිත් එක තමයි අපි බෝගන්විලා වලට වතුර දානකොට බෝගන්විලා කියලා කියන්නේ ගොඩාක් වතුර ඕන පැලයක් නෙමෙයි. ඒ නිසා ඒකට සතියකට සැරයක් වතුර දාන්න කියලා තමයි මම ගත්ත තැනින් මට කිව්වේ. ඒ වුණාට මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මට හිතුණා මේ පැලවලටත් ඒව දරා ගන්න අමාරුයි මේ රස්නේ. ඒ නිසා මම කරන්නේ දවසට එකපාරක් මේ දවස්වල වතුර දානවා. ඒ වතුර දානකොටත් මම බලනවා පස තෙතයි වගේ නම් මම දාන්නේ නැහැ. පස තෙත් වෙලා නැතුව වේලිලා ගහ ටිකක් මලානික වෙලා වගේ නම්
වතුර ටිකක් දානවා. සාමාන්‍යයෙන් අවුව ටිකක් අඩු දවස්වල මම කළේ දවස් 3න් 3ට වගේ තමයි වතුර දැම්මේ. ඊට පස්සේ මම මේකට දාන පොහොර වර්ග තමයි මේ තියෙන්නේ. නිල් කැටයි දම් කැටයි. ඉතින් මෙන්න මේ පොහොර දෙක විතරයි මම මල් වලට දාන්නේ. මම මේවා එළවලු පැලවලට දාන්නේ නැහැ. මොකද මට ඕනේ අපි ගෙදර හදන පැල රසායනික පොහොර දාන්නේ නැතුව අපේ ගෙදරම හදාගන්න පුළුවන් පොහොර වර්ග වලින් ගුණාත්මක විදියට හදාගන්න. ඉතින් ඒ නිසානේ අපි ගෙදර පැලයක් හිටවන්නේ. ඉතින් මල් වලට විතරයි මම මේ පොහොර වර්ගය දාන්නේ. බෝගන්විලා වලට සති 2කට සැරයක් මේ නිල් කැටයි දම් කැටයි කැට 6 ගානේ එක පෝච්චියකට මම දානවා. ඒ කියන්නේ කැට 12ක්. නිල් කැට 6යි දම් කැට 6යි. නිල් කැට වලින් වෙන්නේ සාමාන්‍යයෙන් මේ ගස්වල කොළ හැදෙන එක, ගහ හැදෙන එක. දම් කැට දාන්නේ මල් හැදෙන්න. ඉතින් ඒවා අපි බලලා තමයි ගස්වලට දාන්න ඕනේ. ඉතින් මේ දවස්වල වැඩිපුරම දකින්න ආස දෙයක් තමයි මෙන්න මේක. මේ මම මල් තියෙන පොට් එක. ඉතින් මම මේක එළියෙන් තිබ්බා. මොකද මේ දවස්වල ගොඩාක් රස්නේ නිසා මේක කුරුල්ලන්ට වතුර බොන්න තමයි මම එළියෙන් තිබ්බේ. ඉතින් එයාලා ඇවිල්ලා වතුර බීලා හොඳට නාගෙන එහෙම යනවා. ඉතින් හරි ලස්සනයි ඒක දකිනකොට. ලස්සන වගේම තමයි ඉතින් මේ සත්තුන්ට ඇත්තටම ගොඩක් අමාරු ඇති. ඒ නිසා තමයි ඉතින් එයාලා ඇවිල්ලා මේ විදිහට වතුර තියෙන තැන් වලින් නාලා වතුර බීලා යනවා ඇත්තේ. ඉතින් ඇත්තටම පවුනේ දේ සත්තු දකිනකොට මට ඉතින් තියෙන්නේ මේ වගේ පොඩි පොට් එකක් නිසා මම ඉතින් මේක තමයි තිබ්බේ. ඉතින් මේ ඔයාලා දකින්නේ පහුවෙනිදා. මම මේ ඒක පොඩ්ඩක් තැන වෙනස් කරා. මොකද එතන ගොඩාක් වතුර රත් වෙනවා. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් හෙවන තැනකින් තමයි මේක තිබ්බේ. ඉතින් දැන් මම කරන්න හදන්නේ මගේ ළඟ තියෙනවා බෙන්ජමිනා පැල දෙකක්. ඉතින් අපේ ගෙදර එන්ට්‍රන්ස් එක ළඟ තමයි මම මේ පෝච්චි දෙක තියලා තියෙන්නේ. මේ පැල දෙකත් මම සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේ මේ විදිහට වැඩිපුර වැවිලා තියෙන අතු ටික කපලා අයින් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මාසෙකට සැරයක් වගේ මම මේකට යාරමිලා නැත්තම් අපි නිල් කැට කියලා කියන්නේ අන්නේ පොහොර වලින් කිහිපයක් දානවා. කියන්නේ 6ක් 7ක් විතර වගේ කැට දාලා හොඳට වතුර දානවා. ඉතින් මේ බෙන්ජමිනා පැලේට නම් උදේ හවස මම දෙසරයක් වතුර දානවා. මොකද ඒ පැලේට වතුර දැම්මේ නැත්තම් මැලවිලා වගේ යනවා. නැත්තම් කොළ කහ පාට වෙන්න ගන්නවා. ඒ හින්දා මම කරන්නේ දවසට දෙසරයක් විතරවත් මේකට හොඳට වතුර දානවා. ඒ වගේම තමයි මේක මම තියලා තිබුණේ ටිකක් ඇතුළට වෙන්න. එතකොට ඉරේලිය වැටෙනවා අඩු නිසා ඒ පැලේ ටිකක් සාර්ථක මදි වගේ මට දැනුණා. ඒ නිසා මම ඒක ආපහු තව ටිකක් ඉස්සරහට වෙන්න තමා තියලා තියෙන්නේ අපේ ගෙදර එන්ට්‍රන්ස් එකේ. ඉතින් දැන් මෙයාට හොඳට වතුර හිරු එළිය වැටෙන නිසා ගොඩක් ලස්සනට සරුවට පැලවෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරිම දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.